ආයිබෝන් පුතේ හැමෝටම. පුතේ අද මේ සූදානම සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක මධ්‍යස්ථය ගණනය කරන්නේ කොහොමද කියලා අපි කතා කරන්න යන්නේ. ඒකට හේතුව පුතේ මේ අධ්‍යයන පුස්තකාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජියෝග්‍රැෆි පේපර් එකේ පුතා දරුවෝ ගොඩක් B එක ළඟට ඇවිල්ලා නතර වෙන්න හේතුවක් තියෙනවා. B එක ළඟට ඇවිල්ලා නතර වෙනවා. ඒකට හේතුව තමයි දරුවෝ හැමෝම ප්‍රායෝගික භූගෝල විද්‍යාවේදී ලකුණු ගන්න ටිකක් අඩු වෙනවා. පුතේ මේකේ පොඩි රහසක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවට ටිකක් වැඩිපුර ලකුණු ගන්න නම් ඔය සංඛ්‍යානේ පාඩම පොඩ වැඩිපුර මහන්සි වුණාට කමක් නැහැ පාඩමට. ඒ නිසා අද මේ ලෑස්ති සංඛ්‍යානේ පාඩමෙන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක මධ්‍යස්ථය ගණනය කරන්නේ කොහොමද කියලා කතා කරන්න යන්නේ. අපි දන්නා පුතේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කියන්නේ පන්ති ප්‍රාන්තර සහිතව සංඛ්‍යාතය ගණනය කරමින් සකස් කරන ලද දත්ත වගුවකට අපි කියන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. දැන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය හොයනකොට කේන්ද්‍රීය ප්‍රවණතා මෙනුමක් හැටියට මධ්‍යස්ථය ගණනය කරනකොට අපිට තියෙන ප්‍රධාන පියවර කීපයක්. පියවර කීපේ තමයි පළවෙනි පියවර තමයි පුතේ අපි මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවට ආදේශ කරන්න ඕන සමුච්චිත සංඛ්‍යාත තීරයක්. එහෙනම් පළවෙනි පියවර සමුච්චිත සංඛ්‍යාත තීරයක් නිර්මාණය කිරීම. එහෙනම් මේකෙ මේ තියෙන මම ඔයාලට දාලා තියෙන මේ කාලය ඉදිරි කරගන්න ඕන නිසා සමුච්චිත සංඛ්‍යාත තීරය. අපි සමුච්චිත සංඛ්‍යාතය කියලා කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන පන්ති කාමරේදී. මොකද්ද සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ? යම් සංඛ්‍යාතයක් දක්වා සංඛ්‍යාතගයන් එකතු කොට දැක්වීමට අපි කියන්නේ සමුච්චිත සංඛ්‍යාතය කියලා. එහෙනම් මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ සමුච්චිත සංඛ්‍යාතය වන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 4යි මේ යම් සංඛ්‍යාතයක් දක්වා සංඛ්‍යාතයන් එකතු කිරීමනේ සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ. එහෙනම් මේ පන්ති ප්‍රාන්තරයට පහලින් පන්තියක් නැති නිසා මේකේ සමුච්චිත සංඛ්‍යාතය 4මයි. දෙවෙනි පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය වන්නේ මේ 4 මේ සංඛ්‍යාතයට එකතු වෙන්න ඕන. එහෙනම් මේ 4 මේ තුනට එකතු වුණාම සමුච්චිත වුණාම සමුච්චිත සංඛ්‍යාතේ 7යි. මේ 7 මේ 8ට එකතු වුණාම 15යි. මේ 15 මේකට එකතු වුණාම 16යි සමුච්චිත සංඛ්‍යාතය. මේ 16 මේ 4ට එකතු වුණාම 20යි සමුච්චිත සංඛ්‍යාතය. එන සාමාන්‍යයෙන් සමුච්චිත සංඛ්‍යාතය ගණනය කරනකොට සිග්මා F එකට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ අවසාන පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය හැමතිස්සෙම සමාන වෙන්න ඕනේ. එහෙනම් සිග්මා F එක 20යි සමුච්චිත සංඛ්‍යාතයේ අවසාන පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය 20යි. දැන් එක හරි. දැන් මොකද කරන්නේ? දැන් කරනවා මධ්‍යස්ථයේ ඇතැයිසේ සලකන මධ්‍යස්ථ පන්තියක් හඳුනා ගන්න ඕන අපි. දෙවෙනි පියවර මධ්‍යස්ථ පන්තිය. එහෙනම් පළවෙනි පියවර සමුච්චිත සංඛ්‍යාත තීරයක් ගොඩ නැගීම මෙන්න පළවෙනි පියවර. දෙවෙනි පියවර මධ්‍යස්ථ පන්තිය හඳුනා ගන්න ඕන. ඒක කොහොමද කරන්නේ? පුතේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථ පන්තිය අපි හඳුනාගන්නේ පවතින මුළු නිරීක්ෂණ සංඛ්‍යාව අපි බෙදනවා දෙකෙන්. මධ්‍යස්ථයනේ දෙකට බෙදන්න ඉපේ. එහෙනම් පවතින මුළු නිරීක්ෂණ සංඛ්‍යාව ඒ කියන්නේ සිග්මා F එක. සිග්මා F එක බෙදනවා දෙකෙන්. එහෙනම් සිග්මා F එක දෙකෙන් බෙදුවම අපිට ලැබෙනවා 10. එහෙනම් මෙන්න මේ 10 අගය අපි බලනවා සමුච්චිත සංඛ්‍යාත තීරේ කොතනද තියෙන්න පුළුවන් කියලා ඉස්සරෝම හම්බෙන තැන අපි ගන්නවා. එහෙනම් ඉහළ සිට පහළට බලාගෙන යනවා සමුච්චිත සංඛ්‍යාත තීරේ 10 දාන්න පුළුවන් තැන. සමුච්චිත සංඛ්‍යාත 4ට 10 දාන්න බෑ. 7ට 10 දාන්නත් බෑ. 15ට පුළුවන්. අන්න ඒ පන්තිය අපි මධ්‍යස්ථ පන්තිය විදියට උපකල්පනය කරනවා. ඒ නිසා නිරීක්ෂණ සංඛ්‍යාව 20යි සිග්මා F එක. සිග්මා F එක දෙකෙන් බෙදුවම 10 එනවා. 10 තියන්න පුළුවන් සමුච්චිත සංඛ්‍යාත තීරේ කොතනද කියලා බලනවා. එතන බැලුවම අපිට තේරෙනවා මෙන්න මේ 15 සමුච්චිත සංඛ්‍යාත 15 තියෙන්නේ මෙන්න මේ 48යි 62 කියන පන්තිය. අපි උපකල්පනය කරනවා මේ පන්තියේ මධ්‍යස්ථයේ තියෙනවා කියලා. එහෙනම් ඔන්න දෙවෙනි පියවර මධ්‍යස්ථ පන්තියක් හඳුනා ගැනීම. පළවෙනි පියවර සමුච්චිත සංඛ්‍යාත තීරයක් නිර්මාණය කිරීම. දෙවෙනි පියවර මධ්‍යස්ථ පන්තියක් හඳුනා ගැනීම. හරි. ඔන්න දැන් කරා.
එහෙනම් මධ්‍යස්ථ පන්තිය හඳුනාගන්නේ සිග්මා F එක නැත්නම් සංඛ්‍යාතයේ එකතුවට කියනවා අපි මුළු නිරීක්ෂණ සංඛ්‍යාව කියලා. මුළු නිරීක්ෂණ සංඛ්‍යාව දෙකෙන් බෙදුවම එනවා අපිට අගයක් 10. අන්නේ 10 බලනවා සමුච්චිත සංඛ්‍යාත තීරය කොතනද තියෙන්නේ කියලා. අන්නේ තියෙන පන්තිය අපි හඳුනා ගන්නවා මධ්‍යස්ථ පන්තිය කියලා. එහෙනම් දැන් පියවර දෙකක් හරි. තුන්වෙනි පියවර පුතේ අදාළ සමීකරණයට දත්ත ආදේශ කිරීම. මොකද අදාළ සමීකරණේ පුතේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක මධ්‍යස්ථය ගණනය කරන සමීකරණය මේක. මොකද්ද? Q2 සමානයි L1 ධන වරක් n බෙදීම 2 ඍණ FB වරහන් C බෙදීම FW. ඔන්න සමීකරණය. ඔන්න ඔය සමීකරණයට දත්ත ටික ආදේශ කරන්න ඕන. දැන් පදාර්ථ දක්වන්න බෑ. දැන් අපි දත්ත ටික ආදේශ කරන්න දැනගෙන ඉන්න බෑ. අපි බලමු මොනවද කියලා මේ. L1 කියන්නේ මොකද්ද? L1 කියන්නේ මධ්‍යස්ථ පන්තියේ පහළ සැබෑ සීමාව. එහෙනම් මධ්‍යස්ථ පන්තිය කිව්වේ මේකනේ. මේ මධ්‍යස්ථ පන්තියේ පහළ සැබෑ සීමාව කිව්වේ මේ තියෙන ලිඛිත සීමාවනේ 48. මෙතන තියෙන සැබෑ සීමාවක්. අපි සැබෑ සීමාව හදාගන්නේ ලිඛිත සීමාවෙන් 0.5ක් අඩු කරනවා. පහළ සැබෑ සීමාව හදාගන්නේ පහළ සැබෑ සීමාව හදාගන්නවා පහළ ලිඛිත සීමාවෙන් 0.5ක් අඩු කරලා. ඉහළ ලිඛිත සැබෑ සීමාව හදන්නේ ඉහළ සැබෑ සීමාව හදන්නේ ඉහළ ලිඛිත සීමාවට 0.5ක් එකතු කරනවා. දැන් අපිට ඕන පහළ සැබෑ සීමාව. එහෙනම් පහළ සැබෑ සීමාව වෙන්නේ මෙතන තියෙන ලිඛිත සීමාව 48 ඒකට 0.5ක් අඩු කරාම 47.5 එනවා. 47.5. එහෙනම් L1 කියන්නේ 47.5. එහෙනම් දැන් n කියන්නේ මොකද්ද? n කියන්නේ පද ගණන තියෙන්නේ සිග්මා f එකට සමානයි පද ගණන. සිග්මා f එක සංඛ්‍යාත එකතුව 20 නේ. ඒ නිසා n කියන්නේ 20. FB කියලා කියන්නේ මොකද්ද? FB කියලා කියනවා මධ්‍යස්ථ පන්තියට වඩා වටිනාකමින් අඩු පන්තියේ ඒ කියන්නේ මේ පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. FB කියලා කියන්නේ මධ්‍යස්ථ පන්තියට වඩා වටිනාකමින් අඩු පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. කීයද සමුච්චිත සංඛ්‍යාතේ? මධ්‍යස්ථ පන්තියට වඩා වටිනාකමින් අඩු පන්තියේ සමුච්චිත සංඛ්‍යාතේ කීයද? 7. එහෙනම් FB කියලා කියන්නේ Facebook එකේම නෙමෙයි ඈ. FB කියන්නේ තේරුණාද? FB කියලා කියන්නේ මෙතෙන් දෙන්න ඕන 7. C කියන්නේ මොකද්ද? C කියන්නේ පන්තියේ තරම. කොහොමද පුතේ පන්තියේ තරම හොයන්නේ? අපි සාමාන්‍යයෙන් පන්තියේ තරම හොයනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ඉහළ සැබෑ සීමාවෙන් පහළ සැබෑ සීමාව අඩු කළ විට ලැබෙන අගය පන්තියේ තරම. එහෙනම් මේ හැම පන්තියකම පන්ති තරම සමානයි. අපි ගමු පළවෙනි පන්තිය. අපි නිකන් පන්ති තරම හොයමු. ඉහළ සැබෑ සීමාව 32 නේ ලිඛිත සීමාව. ඉහළ සැබෑ සීමාව කියන්නේ 32.5 අඩු කරනවා පහළ සැබෑ සීමාව 17.5. 17.5. මේකෙන් අඩු වුණාම උත්තරේ 15යි. එහෙනම් පන්තියේ තරම 15යි. ඒ නිසා සීට එන්නේ 15. 15. හරි 15. තව එකක් තියෙනවා FW. FW කියන්නේ මොකද්ද? FW ඉස්සර අපි එක්සෑම් ලියන කාලේ නම් F කියන්නේ fail. දැන් F වෙන්නේ නැහනේ. දැන් එන්නේ W weak කියලා. ඒ දෙකමද නේ? ඔක හරියට දැම්ම නැත්නම් weak තමයි. දැන් FW කියන්නේ මොකද්ද? FW කියනවා මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතය. FW කියන්නේ මේ තියෙන මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතය මෙන් 8. එහෙනම් FW කියන්නේ මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතය. ඔන්න එහෙනම් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක මධ්‍යස්ථය ගණනය කිරීම සඳහා මෙන්න මේ සමීකරණය මේක තමයි નિયમિત සමීකරණය. මේ සමීකරණයට අවශ්‍ය සෑම පදයකටම අවශ්‍ය අගයන් ටික දැන් අපි හොයාගෙන ඉවරයි. L1
ධන වරක් n බෙදීම 2 ඍණ fp වරක් c බෙදීම fw. දැන් තියෙන්නේ දත්ත ටික ආදේශ කරන්න. ආදේශ කරමු. L1 කියන්නේ මොකද? එහෙනම් මෙතෙන්ට ආපු ගන්නවා Q2. Q2 කියන්නේ මධ්‍යස්ථය සමානයි. L1 කියන්නේ 47.5. 47.5 මෙතන ධන ලකුණ එහෙම ගන්නවා. වරහන n කියන්නේ 20. එහෙනම් 20 බෙදීම 2 ඍණ FB කියන්නේ 7. 7 වරක් පන්ති තරම 15යි 15 බෙදීම FW කියන්නේ 8. දැන් මේක සුළු කරගන්න තියෙන්නේ. අමාරුද? නැහැ. මේ Q2 සමානයි 47.5 ධන වරහන ඇතුළ හදාගමු ඉස්සෙල්ලා. 10 දෙකෙන් බෙදුවම 20 දෙකෙන් බෙදුවා sorry. 20 දෙකෙන් බෙදුවම 10යි ඍණ 7 වරක් 15 බෙදීම 8. සුළු කරමු 47.5 ධන මේ 10න් 7ක් ගියාම 3යි. 10න් 7ක් ගියාම 3යි. වරහණ ඉවත් කරගන්න එළියේ තියෙන 15න් ගුණ කරනවා. 3 15 45යි. 45යි බෙදීම 8. 8ෙන් බෙදනවා. 45 8ෙන් බෙදන්න එපේ. right. දැන් 47.5 8ෙන් බෙදුවම 5.6යි. මේකෙන් බෙදුවම 5.6යි. එහෙනම් දැන් මෙතෙන් එකතු වෙන්න ඕන 5.6. කීයද මේ දෙක එකතු වුණාම? 6යි 5යි 11න් 1 දැම්මා. එකක් ඉතිරි දශම ස්ථානයේ තිබ්බා. ඊට පස්සේ 5යි 47යි 52යි අර එකතු වෙච්ච එකයි 53යි. 53යි. එහෙනම් පුතේ මෙන්න උත්තරය ආවා මධ්‍යස්ථය Q2 සමානයි 53.1. 53.1. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපිට මේ ආපු මධ්‍යස්ථ අගය හරිද නැද්ද කියන එක අපිට දල වශයෙන් බලා ගන්න ක්‍රමයකුත් තියෙනවා. මොකද්ද? අපි මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථ පන්තියක් හඳුනාගත්තානේ. අපි දැන් කියවනේ මධ්‍යස්ථ පන්තිය මේක කියලා. කොහොමද මධ්‍යස්ථ පන්තිය? මේ 48යි 62 කියන පන්තිය තමයි මධ්‍යස්ථ පන්තිය කියලා කිව්වේ. එහෙනම් අපි හොයපු උත්තරේ මොකද්ද? අපි ඒ හෙව්වෙත් මධ්‍යස්ථයනේ. අපිට ආවේ මොකද්ද මධ්‍යස්ථය? 53.1. 53.1. එහෙනම් මේ අපි මධ්‍යස්ථ පන්තිය කියලා හඳුනාගත්තු පන්තිය ඇතුලේ ඔය මධ්‍යස්ථය තියෙන්න ඕන. දැන් බලන්න 53.1 අපි මධ්‍යස්ථ පන්තිය කියලා කියපු පන්තිය ඇතුලේ තියෙන්න පුළුවන්ද බලන්න. එහෙනම් බලන්න ඕන පන්තියේ පහළ සීමාවයි ඉහළ සීමාවයි අතර අගයක් නම් විතරයි තියන්න පුළුවන්. ඔව්නේ. 53.1 ඇත්තටම 48යි 62යි කියන මධ්‍යස්ථ පන්තිය තියන්න පුළුවන්. එහෙනම් පුතේ අපේ උත්තරය හරි. පැහැදිලිද? එහෙනම් අපේ උත්තරය හරි. එහෙනම් මේ බලන්න. මොකද කතාව වෙනනම්? පුතේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කිරීම මෙච්චරයි සාරාංශය. මෙන්න සාරාංශය ස්කිප් කරන්න තු සම්පූර්ණ රෙකෝඩින් එක බලන්න. ගණනය කරන්නේ කොහමද? ඉස්සෙල්ලා පළවෙනි පියවර සමුච්චිත සංඛ්‍යාත තීරයක් හදනවා. සසං තීරය. සසං කියන්නේ සමෘද්ධි සංවර්ධන නිලධාරීද නෑ. සසං තීරය කියන්නේ සමුච්චිත සංඛ්‍යාත තීරය. සසං තීරයක් හදා ගන්න ඕන. සසං තීරය 1. දෙවෙනි පියවර මොකද්ද? මධ්‍යස්ථ පන්තිය හඳුනා ගැනීම. මධ්‍යස්ථ පන්තිය හඳුනා ගැනීම. දෙවෙනි පියවර මධ්‍යස්ථ පන්තිය හඳුනා ගැනීම. කොහොමද මධ්‍යස්ථ පන්තිය හඳුනාගන්නේ? මුළු නිරීක්ෂණ සංඛ්‍යාව දෙකෙන් බෙදලා එන අගය අපි බලනවා සමුච්චිත සංඛ්‍යාත තීරේ කොතනද තියෙන්නේ කියලා. අන්න ඒ නිරීක්ෂණ සංඛ්‍යාව දෙකෙන් බෙදූ විට ලැබෙන අගයේ තියෙන පන්තිය අපි කියනවා මධ්‍යස්ථ පන්තිය කියලා. right. මධ්‍යස්ථ පන්තිය. තුන්වෙනි පියවර. මොකක්ද තුන්වෙනි පියවර?
අදාළ සමීකරණයට දත්ත ආදේශ කිරීම සහ ගුණ කිරීම නැත්නම් සමීකරණය සුළු කිරීම. අදාළ සමීකරණය මොකද්ද? මේ Q2 සමානයි L1 ධන වරක් n බෙදීම 2 ඍණ FB වරක් C බෙදීම FW. මොන සමීකරණ? පදත් නිකන් බලමුද නිකන් ඒ සමීකරණේ පද අර්ථ දක්වන්න එපා. ඒ පදෙන් මොකද කියන්නේ බලන්න එපා. right. L1 කියන්නේ මොකද පුතේ? L1 කියන්නේ මධ්‍යස්ථ පන්තියේ පහළ සැබෑ සීමාව. right. මධ්‍යස්ථ පන්තියේ පහළ සැබෑ සීමාව. එහෙනම් n කියන්නේ පද ගණන. දෙකෙන් බෙදනවා. දෙක දන්නවනේ. FB කියන්නේ මධ්‍යස්ථ පන්තියට වඩා වටිනාකමින් අඩු පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. එහෙනම් C කියන්නේ පන්තියේ තරම. FW කියන්නේ මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාත අගය. අන්න එහෙනම් පුතා ඔන්න ඔය කාරණා ටික පිළිබඳව සැලකිලිමත් වෙමින් පාට පුළුවන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති තීරයක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කරන්න පුළුවන්. මේ තියෙන සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ අපි මධ්‍යන්නේ ගණනය කළ ආකාරය මේ තියෙන. පැහැදිලිද? මේ තියෙන අපි ගණනය කළපු මධ්‍යස්ථය. පුතේ මම අහපව් කියනවා සංඛ්‍යානේ කියන පාඩම පුතේ ගොඩක් උසස් පෙළට ජෝග්‍රෆි කරන දරුවෝ අල්ලන්නේවත් නැහැ. අන්න ඕක තමයි ගොඩක් දරුවන් B1 ළඟ නතර වෙන්නේ. ඒකට යන්න තියෙන තාම වැදගත් පාඩමක් තමයි පුතේ සංඛ්‍යානේ පාඩම. පැහැදිලිද? ওই සංඛ්‍යානේ පාඩමින් එක්සෑම් එකට හිටපු ගමන් දත්ත වලින් ප්‍රශ්නයකුත් අහනවා. දත්ත සංවිධානයේ, දත්ත විශ්ලේෂණයේ, දත්ත නිරූපණයේ කියන කොටසෙන් වෙනම ප්‍රශ්නයකුත් අහනවා. උදාහරණයක් ඇටියට ප්‍රාථමික දත්ත කියන්නේ මොනවද? ද්විතීක දත්ත කියන්නේ මොනවද? දත්ත මූලාශ්‍ර මොනවද? දත්ත ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් යනු කුමක්ද? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද? එතකොට ප්‍රාථමික දත්ත රැස් කරන ක්‍රම නිරීක්ෂණ, පරීක්ෂණ, සමීක්ෂණ, ඒ වගේ වාසි අවාසි ඔහොම අහනවා පුතේ එක ප්‍රශ්නයක් එහෙම් පිටින්. කිං අපරාධේ. තග්ගාල කාලය ඉතිරි කරගෙන මාකින් එකට අනුව සුපිරිම උත්තරයක් ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔච්චරද නෑනේ. අය අහනවා සංඛ්‍යානේ දත්ත නිරූපණය සහ දත්ත විශ්ලේෂණය උත්තර ප්‍රශ්නයක්. වගුවක් දීලා කියනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්න කියනවා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්න කියනවා. මධ්‍යන්නේ ගණනය කරන්න කියනවා. අපගමනය ගණනය කරන්න කියනවා. එහෙම නැත්නම් අපගමන ප්‍රස්ථාරයක් හදින්න කියනවා. ජාල රේඛයක්, සංඛ්‍යාත බහුආශ්‍රයක්, ඔගීවියක්, සමුච්චිත සංඛ්‍යාත වැඩි වක්‍රය, සමුච්චිත සංඛ්‍යාත අඩු වක්‍රය. අම්බානක ලේසි හොඳේ. පට්ට ලේසි ඈ. තේරුණාද? පැහැදිලිද? ඒ වගේම ඔයාලට පුළුවන් පේපර් ක්ලාස් එක තියෙනවා අපේ. පේපර් ක්ලාස් එක 20යි 25 දරුවන්ගේ ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි කරන ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ජීව අධිමාත්‍රා පන්ති මාලාවත් එක්ක සම්බන්ධ වෙලා ඒකට අවශ්‍ය ලකුණු ටික එකතු කරගන්න. පැහැදිලිද? ඒක හරි සරලයි පුතේ. මේ ළමයි භෞතික භූගෝල විද්‍යාවට විශාල වශයෙන් කාලයේ ශ්‍රමය වියදම් කරනවා. එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒ හා සමානවම ප්‍රායෝගික භූගෝල විද්‍යාවට සහ මානුෂ භූගෝල විද්‍යාවටත් දෙනවා නම් කාලය මාර වටිනවා. බැලන්ස් කරගන්න ඕන. පැහැදිලිද? රයිට්. එහෙනම් ජීව අධිමාත්‍රා සත්කාරයක් විදිහට තමයි අද දවසේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ගණනය කරේ. එහෙනම් සමීකරණය මොකද්ද? සමීකරණය Q2 සමානයි L1 ධන n බෙදීම 2 ඍණ FB වරක් C බෙදීම FW. මොනවාද පුතේ පියවර? පළවෙනි පියවර සමුච්චිත සංඛ්‍යාත තීරයක් හදන්න ඕන. දෙවෙනි පියවර මධ්‍යස්ථ පන්තිය හඳුනා ගන්න ඕන. මධ්‍යස්ථ පන්තිය හඳුනාගන්නේ මුළු නිරීක්ෂණ සංඛ්‍යාව දෙකෙන් බෙදලා එන අගය අපි බලනවා
සමුච්චිත සංඛ්‍යාත තීරේ මොන පන්තියද තියෙන්නේ කියලා. අන්නේ තියෙන පන්තිය මධ්‍යස්ථ පන්තියසේ සලකනවා. එහෙම දාලා දත්ත ටික දාලා ගුණ කරාම සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථය අපිට ලැබෙනවා. ඒ ලැබෙන උත්තරය අනිවාර්යයෙන්ම අපි මධ්‍යස්ථ පන්තියසේ සලකපු පන්තිය ඇතුලේ තියෙන අගයක් විය යුතුයි. එහෙම නැත්නම් උත්තරේ වැරදි. ඒ නිසා ඔන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය සෙවීම right.